සමහර දවසට එක දවසක් මට මතකයි මං ඉන්ටර්වල් එකට බත් එකයි ෆෝන් එකයි අතේ අරන් ගිහිල්ලා ෆෝන් එක ඩස්බින් එකට දාලා බත් එක අරගෙන ආවා. ඊට පස්සේ ආයි ඩස්බින් එකට අත දාලා තමයි මම ෆෝන් එක ගත්තේ. ඒ තරම් මට ගොඩක් සිහිය තියෙන ළමයෙක්. හරිද? ඔන්න ඔය සිහියෙන් හින්දා මම අවුරුද්දකට විතර කලින් කාගේ හරි බර්ත්ඩේ එකකට ෆොටෝස් ටිකක් එඩිට් කරන්න කොලාජ් එකක් ඩවුන්ලෝඩ් කරලා තිබ්බා අපේ තාත්තා. කොලාජ් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා තිබ්බා අපේ තාත්තගේ ෆෝන් එකේ. කිසිම වැඩකට නැති ඇප් එකක්. ඒක මට ඩිලීට් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් ඇප් ඩවුන්ලෝඩ් කරනකොට හරි account details දීලා ඩවුන්ලෝඩ් කරන ඒවා තියෙනවනේ. එහෙම එකක්. මම account details දීලා ওই තියෙන ඔක්කොටම agree conditions කියලා දීලා ඉවරලා තමයි ඒක ඩවුන්ලෝඩ් කරේ. ඊට පස්සේ මට ඒක අමතක වුණා. එක්සෑම් එකට මාස 3ක් විතර තියලා හැම මාසෙටම රුපියල් 3000 ගානේ මං හිතන්නේ අවුරුද්දක් එකමාරක් විතර අපේ තාත්තගේ කාඩ් එකෙන් සල්ලි කැපිලා. එතකොට මට වගේම 100 තියෙන අපේ තාත්තත් හොයාගෙන තියෙන්නේ ඒක. මට එක්සෑම් එකට මාස 3ක් තියෙනකොට තමයි ඒගොල්ලෝ දැනගන්නේ මෙහෙම එකක් සිද්ධ වෙනවා හැමදාම මාසෙකට සැරයක් කියලා. එතකොට මාස 3ක් තියලා තමයි මම ඔන්න ඔය සිද්ධිය තමයි දැනගන්නේ. සාමාන්‍යයෙන් මම එක විෂයකට එක ක්ලාස් එකයි ගියේ. අර දෙමව්පියන්ට ණය වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන එක මට සෑහෙන්න දැනෙච්ච දෙයක්. ඒ නිසා මම ගොඩක් වෙලාවට ගෙදරට බරක් වෙන්නේ නැතුව ඉන්නවා කියන හැඟීමක් මට දැනුත් තියෙනවා. අර එහෙම එකක් තියෙනකොට අර වගේ දෙයක් කරාම මට ඒක සෑහෙනම ෂොක් එකක්. මම ඒකට ගොඩක්ම වැටුනේ අපේ ගෙදරින් මට මුකුත් කිව්වේ නැහැ. මට අවශ්‍ය බව දන්නවනේ. මට මුකුත්ම කිව්වේ නැහැ. එක වචනයක්වත් කිව්වේ නැහැ. මට ඒකට තමයි ඔක්කොටම වඩා අවුල්. කොහමරි මාසේ මැද සෙකන්ඩ් වීක් එක. ඒ සෙකන්ඩ් වීක් එකේ මං හරිනම් ක්ලාස් එද්දී ක්ලාස් වලට ක්ලාස් ෆීස් ගෙවන්න ඕන. මට ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑ. මම ඔහෙ වැහලා එනවා. අම්මට තර්ඩ් වීක් එක විතර මතක් වුණා මේ එක ක්ලාස් එකකටවත් සල්ලි ඉල්ලුවේ නෑ මම කියලා. ඊපස්සේ අම්මට ෂේප් එකේ කිව්වා පුතේ උඹට දැනනවා නම් අපිට ණයයි වගේ ඔබ එක්සෑම් එක එකපාරින් කරපන් කියලා. එතකොට ඒ වෙලාවේ මට හිතුණා හරි කොහොම හරි බලමු එකපාරේ මෙහෙම මම සෙකන්ඩ් ෂයි එකක් කොහොමත් එහෙනම් කරන්නේ නෑ. B3ක් හරි දාලා මම ෆස්ට් ෂයි එකකින් ඉවර කරගන්නවා. මට ඉංජිනේරින් යන්න ඕනේ නෑ. මං කොහොම හරි එකපාරකින් විභාගය කරනවා කියලා. ඊට පස්සේ තමයි මම සර් හම්බෙන්න ආවේ. මම සර්ට ඔය කතාව කිව්වේ නැහැ. මම සර් ලකුණු මට්ටම අහලා තමයි සර්ගේ මම මොකද්ද කරන්න ඕන වැඩ ටික කියලා අහගත්තේ. ඊපස්සේ යන්න මම සර්ගෙන් අහගෙන සර් මට ඒ තුනක් ගන්නත් පුළුවන් කිව්වට පස්සේ මට ඕනුනේ මොටිවේෂන් එකක් සර්ගේ. ඒ තුනක් ගන්න පුළුවන් කියලා මම සතුටින් යන්න හතරකට සර් මගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ වෙලාවෙ මට පොඩ්ඩක් ඇඬුණා. සර් මම මෙන්න මෙහෙම වැඩක් කරලා තියෙනවා. මේ සමගින් මුලින්ම ඇහුවේ පුතේ සල්ලි අවුලක් තියනවද කියලා. මම කිව්වා නෑ සර් එහෙම අවුලක් නෑ. ගෙදරින් මට වචනයක්වත් කිව්වේ නෑ කියලා. ඊපස්සේ එහෙම කියලා මම යන්න හදද්දි සර් මට මෙහෙම අත දික් කරලා කිව්වා පොරොන්දු වෙන්න ඒ තුනක් අරන් ඇවිල්ලා මට රිසල්ට්ස් කියනවා කියලා. හරිද? ඒ වෙනකොටත් මගේ හිතේ තිබ්බේ B2කුයි A2කුයි උඩරිම. මට හිතා ගන්න බෑ මං සර්ගේ අතෝණින් අත තියලා කොහේ තිබ්බේ ඒ තුනන්ද පොරොන්දු වෙලා ගියේ කියලා. හැබැයි ඒ තුන රිසල්ට් එනකොට ඇවිල්ලා තිබ්බා. මම රිසල්ට් ෂීට් එක බලාගෙන අඬ කියන්නේ තාත්තට. තාත්තා මේ මගේ රිසල්ට් ෂීට් එක නෙමෙයි මට ජනක සර්ට කතා කරන්න ඕන කියලා. සර් රිසල්ට් කියනකොට මම සර්ගේ අහන සර්ට මම මතකද කියලා. සර් මතක තිබ්බේ නැහැ. ඒක එච්චර ලොකු සිද්ධියක් නෙමෙයි. ඇත්තටම පොඩි ප්‍රශ්නයක්. ඒක මගේ මුළු ජීවිතේම කන පිට ගැහුවට සර්ගේ වචන දෙක තුන ඒක සර්ට මතක තියාගන්න තරම්වත් දෙයක් නෙවෙයි. ඊට පස්සේ